ආයු වැඩෙන්නයි යස සිරු සම්පත් ලාභ ලැබෙන්නයි සිරස ගතේරෝ නියෙන් බසින්නයි ඔබේ යසස ලක් දිව පැතිරෙන්නයි ආවඩා ආයු බොහෝ වේවා. සුනිලා ජයන්ති අභිනන්දනීය උපහාරය. සුනිලා ජයන්ති නම් වූ අභිමානවත් සෞන්දර්ය ගුරු මාතාව 1948 වසරේ ජනවාරි මාස 21 වෙනි දින අතුරුගිරිය ග්‍රාමයේ උපත ලබා වයසින් සිව් වසරක් ගත වෙද්දී කොල්ලුපිටිය ශාන්ත මරියා කන්‍යාරාම ලදරු පාසලේදී අකුරු වර්ණ රූප හැඩතල හඳුනා ගනිමින් සිටියදී සිය කුඩා මනසින් නර්තන කලාව හඳුනාගන්නේ ශිල්ප ශාස්ත්‍ර කියා දුන් මෞතුමිය මවිතයට පත් කරමිනි. ඒ අන් කවරක් නිසාවත් නොව ඇය උපතින් රැගෙන ආ ප්‍රතිභා ව්‍යුත්පත්ති ගුණයයි. මෞතුමියගේ විශේෂ ඉල්ලීම මත දෙමව්පියන් මෙම කුඩා දැරිය ශේෂා පලිහක්කාර නම් වූ නර්තන වේදිකාව වෙත බාර කරන්නේ නර්තන කලාවේ එන අත්සරඹ පාසරඹ පිළිබඳ අත්පොත් තැබීමටය. නව ප්‍රවේශයෙන් 1954 වසරේදී ශේෂා පලිහක්කාර නිෂ්පාදනය කළ රංග තරංගා සහ සැලලිහිණි මුද්‍රා නාට්‍ය වෘන්දයට ඇතුළත් වීමේ අවස්ථාව ලබන ඇය අංකුර කලා ශිල්පිනියක සතු වූ විශිෂ්ට කුසලතා මුදා හැරීමට සමත් විය. එදා රේඛාව සිනමා කර්මාන්තයට පෑයූ රිදි රේඛාවක් වූවා සේම සුනිලා ජයන්ති වලාකුලින් නැගී මුතු කුඩයක් යටින් මතු වූ සැඟවුණු මිනි කැටයක් විය. ඒ ඇයගේ වාග්ය සම්පන්න සිනමා ආගමනයයි. අනතුරුව වයස අවුරුදු 10ේදී ඇය රජයේ ලලිත කලා ආයතනයට පිවිසීමෙන් පණිභාරත ආචාර්යතුමන් යටතේ සිය නර්තන කුසලතා තව දුරටත් වර්ධනය කරගනු ලබයි. ඇයගේ වෘත්තීය සිනමා ජීවිතය ආරම්භන්නේ 1958 වසරේ ප්‍රදර්ශනය වූ සමාජය නම් වූ චිත්‍රපට රංගනය සමගිනි. 1963 දී සමුදායම් 1964 දී සුලලිත ශෝභනී 1965 දී සාරවිට 1966 දී සීගිරි කාශ්‍යප 1967 දී මනමාලයෝ 1968 දී ආදරවන්තයෝ 1969 දී සමාජයේ සතුරෝ සූර්යයන්ගෙත් සූර්යා සහ හන්තානේ කතාව 1972 දී වැහි ලිහිණි සහ වනරාජා 1975 දී ආවා සොයා ආදරේ මගේ නංගි ශ්‍යාමා වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වයේ ලබා දුන් ඇයට ශ්‍රී ලාංකික කථානාද සිනමාවේ ආරම්භක දශකයේ සිංහල සිනමාවට අනුපමේය සේවයක් කළ පුරෝගාමී කලාකරුවන් 21 දෙනෙකු සඳහා කැප කළ ගෞරව සම්මානයෙන් පුද ලැබීම ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන භාග්‍යයකි. 2021 වසරේ දෙසැම්බර් 21 වෙනි දින චිත්‍රපට සංස්ථාවේ 50 වන සංවත්සරයට පෙරටුගාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පිරිනමන ලද මෙම සම්මානයද නිමිති කොට ඇගේ අනුගාමී ශිෂ්‍ය පරම්පරාවේ පිරිපුන් ගෞරවය සතුට සුබ පැතුම හා බහුමානය 2022 ජනවාරි මාස 22 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර මොනැක් ඉම්පීරියල් හෝටල් පරිසරයේදී පිරිනමන ලදී. ඇය සිනමාවට පමණක් නොව වේදිකාවට රංග මඩලට කරන ලද මෙහෙවරද සම්මානනීය වෙයි. 70 දශකයේ ජී.ඩී.එල්. පෙරේරා ඇතුළු තරුණ කලාකරුවන් රැසක් ඒකරාශී වී සිටි කලා පෙළ සංවිධානයට සම්බන්ධ වෙන ඇය රංග අභ්‍යාසගත වෙමින් කලා පෙළ වෙනුවෙන් නිෂ්පාදනය වූ කෙටි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් හා නර්තනයෙන් දායක වෙමින් සිය රංග පෞරුෂය වර්ධනය කරගන්නා ලදී. අනතුරුව ධම්ම ජාගොඩයන්ගේ වෙස් මුහුණු දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු
ගුණසේන ගලත්පත්තිගේ මූදු පුත්තු වැනි වේදිකා නාට්‍ය රැසක්ද සුගතපාල සිනරත් යාපා නිෂ්පාදනය කළ චණ්ඩාලිකා සහ කැලෑමල් ගීත නාටක සඳහාද සම්බන්ධ වූ ඇයට චීන රජයේ අනුග්‍රහයෙන් ප්‍රේමසිරි කේමදාසයන් නිෂ්පාදනය කළ හිරු උදාව ගීත නාටකයේ රංගනයට අවස්ථාව ලැබින. මෙම නාට්‍ය කණ්ඩායම සමග චීන සංචාරයකට එකතු වීම ඇය තාරුණ්‍යයේ ලද මා හැඟි අත්දැකීමකි. එස් පනීභාරතයන් සහ වසන්ත කුමාර සූරීන් එක්ව නර්තන වින්‍යාසය කළ ප්‍රවීණ මාධ්‍යවේදී තේවිස් ගුරුගේ මහතා නිෂ්පාදනය කළ මහවැලි මුද්‍රා නාට්‍යයේ රංගනයෙන් ඇයගේ රංගන දිවියට මහත් ආලෝකයක් ලැබින. රිදීතිරය රංග භූමිය පාසල් කරලිය මෙන්ම විදෙස් වේදිකාව ජයගත් සුනිලා ජයන්ති නම් වූ පරිණත ඇදුරුතුමිය සිය රංගන ජීවිතයෙන් විවේක ගන්නේ පුංචි තිරයටද රංගනයෙන් සම්මාදම් වෙමිනි. 2014 වසරේ ජාතික රූපවාහිනියේ විකාශිත විමලරත්න අධිකාරිය අධ්‍යක්ෂණය කළ ඉසි වරුණ ප්‍රාසංගික ටෙලිනාට්‍යයේ නිරූපිත වෛද්‍යවරියගේ භූමිකාව අවසන් රංගනය ලෙස සටහන් වන්නේය. මේ හැරුණකොට ජාතික රූපවාහිනියේ විකාශිත අවුරුදු සජීව විකාශ ගණනාවකට ඇය සිසු දැරියන්ගේ නිර්මාණ දායාද කොට ඇත. ඇය පවසන පරිදි ඇයගේ ජීවිතයේ ලොකුම සිහිනය වූයේ ගුරුවරියක වීමේ සිහිනයයි. එම සිහින සිතුවිල්ල යථාර්ථයක් කරගත් ඇය ගුරු ජීවිතයේ තෘප්තිමත් සේවාවක් කළ ආදර්ශමත් ගුරු මාතාවක් විය. වයස අවුරුදු 21 දී ගුරු වෘත්තියට පිවිසෙන ඇය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් වෘත්තීය ජීවිතය ආරම්භා ඉගෙනීම සඳහා තෝරා ගනු ලබන්නේ නැටුම්, නාට්‍ය, සංගීත ආදී ලලිත කලා ඇසුරු කරගත් සෞන්දර්ය විෂය ධාරාවයි. පුරා 800 වසරකට වැඩි කාලයක් නිර්මාණ කාර්යයේ නියැලී සුනිලා ජයන්ති ගුරුමාතාව සිය විෂය ධාරාව තුළ ළමුන්ට ජීවිතය කියා දෙන්නට, රසවින්දනය ලබා දෙන්නට, අලංකාරය එකතු කරන්නට, පෞරුෂ වර්ධනය කරන්නට, සුභවාදීව හිතන්නට මඟ පෙන්වූ බව සඳහන් කළ යුතුයමය. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ වසර 10ක සේවා කාලය තුළ එම විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම පවත්වාගෙන යාමටත් සෑම වසරකම අඛණ්ඩව සමස්ත ලංකා ජයග්‍රහණ සිසු දරුවනට අත්කර දීමටත් ඇය පූර්ණ කාලීනව කැප වූවාය. මේ තුලින් සමාජයට විශිෂ්ටයන් මුදා හැරීමට ඇයගත් වෙහෙස අපමණය. එදා මෙදා තුර ඩී.එස්. සිසු දරුවන්ගේ අගය කිරීමට ලක්වීම පිළිබඳ මහත් සතුටට පත්වන බවද පුරෝගාමී විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතාගෙන් ලැබුණ උපදෙස් හා මඟ පෙන්වීම අගය කරන බවද ඇය නිතර පවසයි. 1983 වසරේ කොළඹ විසාකා විද්‍යාලයට පැමිණෙන ඇය පුරා වසර 22ක් එහි සේවය කළාය. ඒ හැරුණකොට මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකම ස්ථාන මාරු වීම මත කෙටි කාල සීමාවන් සේවය කර ඇත. විසාකා විද්‍යාලයේ එදා මෙදා තුර පවත්වාගෙන යන සිසු රැඟුම් නර්තන ප්‍රසංගයේ ආරම්භයේ සිදුවන්නේ එතුමියගේ මඟ පෙන්වීමත් මැදිහත් වීමත් නිසාය. විසාකාවියන් සමග සමස්ත ලංකා නාට්‍ය තරඟයට ඉදිරිපත් කරන ලද ඇය නිෂ්පාදනය කළ පද්මාවතී නූර්ති නාට්‍ය ප්‍රථම ස්ථානයේ ඇතුළු සම්මාන 10ක් දිනා ගැනීමට සමත් විය. සෑම වසරකම පාහේ සමස්ත ලංකා නැටුම් තරගාවලියේදී ප්‍රථම ස්ථාන දිනා ගනු ලබන ඇයගේ නිර්මාණ චාරිකාවේදී එක් වසරක ඉදිරිපත් කරන ලද නර්තන අංග ත්‍රිත්වයම ප්‍රථම ස්ථාන දිනා ගැනීමෙන් වසරේ හොඳම නර්තන ආචාර්යවරියට ලැබෙන රන් පදක්කම දිනා ගැනීමටත් පුරා සතියක සංචාරයක් සඳහා ඉන්දියාවට යාමටත් ඇය වරම් ලබා ඇත. විසාකා විද්‍යාලයේ 90 වෙනි සැමරුම වෙනුවෙන් 2007 වසරේදී කේ.බී. හේරත් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද විසාකා ගීත නාට්‍ය සඳහා
නර්තන වින්‍යාසකරණය කරමින් සිසුවියන්ගේ රංගන විලාශයන් ඔප්නැංවීමටත් රංග භූමි නිර්මාණ අලංකරණයටත් විශාල අනුග්‍රහයක් දක්වනු ලැබීය. මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ සේවය කළ කෙටි කාල සීමාව තුළ නිෂ්පාදනය කරන ලද ස්වර්ණ හංස ගීත නාට්‍ය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත්තේ එම විද්‍යාලයට ගෞරවයක් එකතු කරමිනි. මෙහිදී පද්මාවතී නූර්ති නාට්‍ය නැවත නිෂ්පාදනය කරමින් සමස්ත ලංකා දෙවන ස්ථානයේ සමග සම්මාන 10ක් දිනාගනු ලැබුවේ එම විද්‍යාලයේ සිසුවියන්ට අලුත් අත්දැකීමක් එකතු කරමිනි. මෙම පාසල් පරිශ්‍රයන්හි කරන ලද ස්ථානීය සේවයෙන් බැහැරව ඇය වෙත ලැබුණ පෞද්ගලික සහ රාජකාරීමය ආරාධනා මත සිසුවියන් කැටුව නර්තන ප්‍රසංග සඳහා විවිධ රටවල සංචාරය කරමින් ඔවුනට ජීවන පන්නරය ලබා දෙන්නට විදේශීය වේදිකා මත රටවල සංස්කෘතික අනන්‍යතා හඳුනා ගන්නට සැලැස්වීමෙන් කරන ලද්දා වූ සේවය අති මහත්ය. එම සංචාරවලදී ඇයගේ නායකත්වය, මඟ පෙන්වීම, අනුකම්පාව, දයාව, ආදරය මෙන්ම උණුසුම ලබන්නට සිසු දැරියන් වාසනාවන්ත වූ බව ඇයට උපහාර පිරිනමන අවස්ථාවේදී සඳහන් විය. ඇය කොළඹ සුදර්ශී ශාලාවේ නර්තන පන්තියක් පවත්වාගෙන යන ලද්දේ සිසු දැරියන්ට විවිධ සංදර්ශන හා උත්සව සඳහා සහභාගී වීමට සිය පුහුණු වීම නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දීමටය. මේ කාන්තා රත්නයේ සතුව තිබූ ජීවන දැක්ම, දැනුම, අත්දැකීම හා ප්‍රතිභා ගුණය මෙන්ම රංගන, නර්තන හා නාට්‍ය ක්ෂේත්‍රයේ අනුශාංගික කලා පිළිබඳව වූ අවබෝධය ඇගේ දේශීය විදේශීය සංදර්ශන හා නිර්මාණ සාර්ථක වීමට හේතු වූ බව පැවසිය යුතුය. කලාව යනු මනුෂ්‍ය බුද්ධියේ අග්‍රඵලයයි. ඇය බුද්ධියේ අග්‍රඵලය ගුරු මුෂ්ටියකින් තොරව සැමට බෙදා දෙමින් කරන ලද 40 වසරක ගුරු භූමිකාව සහ 74 වසරක සෞන්දර්ය චාරිකාව සියුම්ම නිරීක්ෂණය කරන්නෙකුට නාට්‍ය, කාව්‍ය, සාහිත්‍ය නිර්මාණ උදෙසා අපූර්ව අත්දැකීම් රාශියක් මෙන්ම ප්‍රස්තුත සම්භාරයක් සපයාගත හැකි වනු නොඅනුමානය. ස්වාර්ථයෙන් තොර වූ විට පමණය සැබෑ ගුරුවරියක විය හැක්කේ යන්න සපත කළ ඔබ තවමත් සම්පූර්ණයෙන් නොලියවුණු ග්‍රන්ථයකි. අසම්පූර්ණ කවියකි. බෝවා දහසක් ආයු වැඩෙන්නයි, යසසිරු සම්පත් ලාභ ලැබෙන්නයි, සිරස ගතේ රෝ නියෙන් බසින්නයි, ඔබේ යසස ලක්දිව පැතිරෙන්නයි. ආවඩා ආයිබෝ වේවා.